උතුම් වූ වැසිසලු පූජාව සෑම වසරකම උදා වෙන වස් කාලය බෞද්ධ සැමට ඉතාමත් පින්බර කාලවකවානුවක් වෙනවා. වස් කාලයේ ආරම්භය සනිටුවහන් වන්නේ ගිහි දායක පින්වතුන් විසින් මහා සංඝරත්නය උදෙසා පෙරවස් සමාදන් වීමට සිදු කරන ආරාධනාවත් සමගින් මෙහිදී ගිහි පින්වතුන් විසින් මහා සංඝරත්නයට වැසිසලුවක් පූජා කිරීම සිදු කරමින් වස් සමාදන්ව අදාළ ස්ථානයේ වස් 3 මාසයක් වැඩ වාසය කරන මෙන් ආරාධනා කිරීම සිරිතයි. වස් වසන භික්ෂූන් වහන්සේලාට ජලස්ථාන කරන අවස්ථාවලදී භාවිතා කිරීම සඳහා වස්ත්‍ර පූජා කිරීම වැසිසලු පූජාව නමින් හැඳින්වේ. එය ආරම්භ වී ඇත්තේ විශාකාවන්ගේ ඉල්ලීමක් නිසාය. ඉච්ඡා මහං බන්තේ සංගස්ස යාවජීවං වස්සිකං සාටිකං ධාතුං ස්වාමීනි මම දිවි ඇතිතාක් භික්ෂූන්ට වැසිසලු පූජා කරන්න කැමැත්තෙමි යැයි විශාකාව විසින් කරන ලද ඉල්ලීම බුදුරජාණන් වහන්සේ විසින් අනුජානාමි භික්කවේ වස්සිකං සාටිකං යැයි අනුමත කළහ. ඒ අනුව දායකයන් විසින් භික්ෂූන් වහන්සේලාට වස් ආරාධනාව කරන අවස්ථාවේදී ජල ස්නානය සඳහා භාවිතා කළ හැකි වස්ත්‍රයක් වැසිසලුවක් වශයෙන් පූජා කරනු ලබයි. එය පූජා කෙරෙන්නේ බුලත් වලින් සකස් කරන ලද දැහැත් දුටුවක් සමගය. භික්ෂූන් වහන්සේලාට වස් 3 මාසයත් චීවර මාසයත් යන මාස 4ක් සඳහා වැසිසලු අදිෂ්ඨාන කළ හැකිය. එනම් ඉමං වස්සික සාටික චීවරං වස්සානං චතු මාසං අදිෂ්ඨාමි යනුවෙනි. ඇසලපුර 15ක පොහොය දින පොහොය කිරීමෙන් පසු භික්ෂූන් වහන්සේලාට දායකයෝ වැසිසලු පූජා කර වස් ආරාධනා කරන අවස්ථාවේදී සංඝයා ඉදිරියට පැමිණි දායකයෙක් වැසිසලුව අතැතිව ස්වාමින් වහන්ස මේ වස් කාලයේ අපගේ විහාරස්ථානයේ වස් වසන ලෙස අපි ඔබ වහන්සේට ගෞරවයෙන් ආරාධනා කරන්නෙමු. වස් කාලයේදී ඔබ වහන්සේලාට චීවර පිණ්ඩපාත සේනාසන සහ ගිලන්පස යන සිව්පසයෙන් උපස්ථාන කරන්නෙමු. අපටත් දාන සීල භාවනාදී පින්කම් කර ගැනීමට අනුග්‍රහය පිණිසත් මෙහි වස් වසන ලෙස සියලු දෙනා වෙනුවෙන් ආරාධනා කරන්නෙමු යැයි කියා වැසිසලුව භික්ෂූන් වහන්සේලාට පූජා කරනු ඇත. ඉතින් ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ මාර්ගඵල නිවන් අවබෝධය උදෙසා වීර්ය වඩන ආරණ්‍යවාසී ඒක විහාරීය සහ ග්‍රාමවාසී මහා සංඝරත්නය ඇසුරින් බොහෝ පින් රැස් කර ගැනීමට ඔබටද අවස්ථාව මෙලෙසින් උදා වේ. එනිසා ඔබගේ සාංසාරික දුක් පිපාසාව සංසිඳවා ගැනීම වෙනුවෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගය පෝෂණය කර ගැනීම උදෙසා මෙම උතුම් වස් කාලය ප්‍රයෝජනයට ගන්න. එසේනම් අප්‍රමාදීව මේ උත්කෘෂ්ඨ අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමින් උතුම් සීලයක් අඛණ්ඩවම ආරක්ෂා කර ගනිමින් උපරිම අයුරින් සංඝෝපස්ථානයේ නිරත වන්න.